අද අපි කතා කරන්නේ කුරුණෑගල ඇත්කඳ විහාරයේ පිහිටා ඇති තන්නි කළු ගලකින් නෙළන ලද පහන් ගල යනු ශ්‍රී ලංකාවේ හමුවන සුවිශේෂී සහ දැවන්තම ශෛලමය නිර්මාණයක් ලෙස සැලකේ. මෙය ඓතිහාසික හා තාක්ෂණික අතින් ඉතා වැදගත් වස්තුවකි. මෙම පහන් ගල තනි කළු ගලකින් මොනොලිතික් නිමවා ඇති අතර එහි උස අඩි 16ක් පමණ වේ. පහන් ගලෙහි ඉහළ කොටස විශාල මල් පිපුණු නෙළුම් මලක හැඩයට නිමවා ඇති අතර එහි පහන් දැල්වීම සඳහා වෙනම කෝප්ප වැනි සිදුරු රැසක් කොටා ඇත. පුරාණ කාලයේදී රාත්‍රී කාලයේදී විහාරස්ථානය ආලෝකමත් කිරීම සඳහා මෙහි පහන් සිය ගණනක් එකවර දැල් වූ බව කියවේ. මෙම ගලෙහි ඇති කැටයම් කලාව සලකා බැලීමේදී ගල්වඩුවා ඉතා සූක්ෂම ලෙස ගල මතුපිට උපදමා ඇති ආකාරය දැකගත හැකියි. පහන් ගලෙහි පාදම සවිමත් ලෙස පොළවට සවිකර ඇති අතර එය වසර සිය ගණනක් තිස්සේ නොසැලී පවතී. පහන් කුහර සහ ආලෝක ව්‍යාප්තිය. පහන් ගලෙහි ඉහළ කොටස නෙරුන් මලක හැඩයට නිමවා ඇති අතර එහි ඇති සිදුරු පේලි තාක්ෂණිකව වැදගත් වේ. පහන් දහස් ගණනක්. මෙහි පහන් පේලි කිහිපයකද සකස් කර ඇති බැවින් පහළ සිට ඉහළට ක්‍රමානුකූලව ආලෝකය ව්‍යාප්ත වන පරිදි නිර්මාණය කර ඇත. සුළඟින් ආරක්ෂව. ඇතැම් පර්යේෂකයන් පවසන්නේ පරිදි මෙම කුහර සකස් කර ඇත්තේ දැඩි සුළඟට උද පහන් නිවි නොයන ආකාරය යම් ආවරණයක් ලැබෙන පරිදිය. බෞද්ධ සංස්කෘතියේ ආලෝක පූජාව උදෙස මෙවැනි දැවන්ත පහන් ගල් නිර්මාණය කර ඇත්තේ ශ්‍රද්ධාව මෙන්ම එකල පැවති දියුණු ගල් කැටයම්